හානාහිය පානාඩ හැරෙන්දැනේ. විචාරය ගැන කතා කරොත් මෙතනදී ජන කවිය තමයි මූලික වෙලා තියෙන්නේ. ජන කවිය ගැන අපේ හැඳින්වීමක් ගැන විමසුවොත් ජන කවිය වූ කලේ අතීතයේ හෙළදිව ඉන විසූ මිනිසුන් ඔවුන්ගේ හැඟීම් දුක වේදනාව කාන්සිය පාළුව ඒ වගේම එයාලගේ වෙහෙස මහන්සිය විඩාව ඒ පමණක් නොවේ ආදරය වගේ ලස්සන හැඟීම් සිතුවිලි පදවැලක් කරමින් ප්‍රකාශ කිරීම සඳහා යොදාගත් අපූර්ව භාෂාවක් තමයි අපූර්ව නිර්මාණයක් තමයි ජන කවිය කියලා කියන්නේ. මේ ජන කවිය අනුරාධපුර යුගයේ දක්වාම විහිදී යනවා. ජන කවි වර්ග රැසක් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ තමයි පැල් කවි, ගොයම් කවි, උපදේශාත්මක කවි, පතල් කවි මේ වගේ හුඟක් ජන කවි වර්ග අපිට හඳුනා ගන්නට පුළුවන්. ජන කවියට නිශ්චිත කතුවරයෙකු නැහැ. ඒ වගේමයි මේ ජන කවිය කටවහරින් තමයි වර්තමානයේ දක්වාම පැවතගෙන ඇවිත් තියෙන්නේ. ජන කවිය බොහෝ විට සිව්පද ආර ආකෘතියකින් නිර්මාණය වෙලා තියෙනවා. මේ වගේම ජන කවියේ තාලය ගැන කතා කරොත් ඒ වෘත්තියට නැත්නම් ඒ තේමානුභූතියට අනුව තමයි තාලය නිර්මාණය වෙලා තියෙන්නේ. නිදසුන් ලෙස අපි නැලවිලි ගීයක් ගත්තොත් නැලවිලි ගීය රචනා වෙලා තියෙන්නේම ලයාන්විත ආකෘතියකින් ලයාන්විත තාලයකට අනුව. ඒ වගේමයි ගොයම් කවිය රචනා වෙන්නේ ගොයම් කවිය නිර්මාණය වෙන්නේ ගොයම් කපන රිද්මයට අනුකූලවයි. මේ ආකාරයට අපට ජන කවිය හඳුනාගත හැකියි. ඒ ජන කවි වර්ගවල එන උපදේශාත්මක කාව්‍ය ග්‍රන්ථ උපදේශාත්මක ජන කාව්‍ය කොට්ටාසයට අයිති කවි පන්ති කිහිපයක් තමයි මේ හානාහිය පානා අඩ හැරෙන්දැනේ යන උපුටා ගැනීම නැත්තම් ඒ පාඩම තුලින් අරගෙන එන්නේ. ගසට කෙටුම ගස මුල පෑයුමින් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතු බද්දීම අත ඇල්ලුමින් දැනේ හානාහිය පානාඩ හැරෙන්දැනේ. මිනිසෙකු මේක ගොඩක් වෙලාවට අතීතයේදී ඒ හෙළ ජන රටාව හා සමීප වෙච්ච කාව්‍ය නිර්මාණයක්. හැබැයි මේකෙන් දෙන උපදේශය මේ පද්‍ය පන්තියෙන් දෙන උපදේශය සර්වකාලීනයි. ඒ වගේම සෑම මිනිසෙකුටම ලොකු කුඩා සෑම මිනිසෙකුටම තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඉවහල් වෙන පද්‍ය පන්තිය. මේ ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ. පුජ්‍යලයෙන් ගසක් කපන්නට සූදානම් වෙන මොහොතේ ගස වටේ තිබෙන පැල උදුරා දමමින් ඒ ගස මුල පිරිසිදු කරගන්න නැත්නම් අස් කරගන්න විදිහෙන් ගස මුල පාද ගන්න විදිහෙන් ආකාරයෙන් ගහේ කපන්නේ කොයි පැත්තද කියන එක තීරණය කරන්න පුළුවන්ලු. ඒ වගේම මිනිහා නොමිනිහා කඩිසර කමෙන් දැනේ. මේ මිනිසයා හොඳ මනුස්සකම් තියෙන මිනිසෙක් එහෙම නැත්නම්
ඒ වගේම කඩිසර කෙනෙක්ද, වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද, වැඩ කරන්න බැරි කෙනෙක්ද කියන දේ එයාගේ කඩිසරකම අනුව හිතා ගන්න පුළුවන්ලු. අමුතු බද්දීම අත ඇල්ලුමෙන් දැනේ. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරවලට ගොඩක් ප්‍රසිද්ධ රටක්. එතකොට අනිවාර්යයෙන්ම අපි ගෙදරකට ගියාම අපිට කෑම දෙනවා. මේ අමුතු බද්දීම අතට අත දෙනකොට දැනගන්න පුළුවන් ඔයාට ලැබෙන්නේ හිතවත් කෑමක්ද අහිතවත් කෑමක්ද කියන එක. හානාහිය පානාඩ හැරෙන්දනේ. සීසෑම කියන එක හෙළ ජන සමාජයේ පැරණි ජන සමාජයේ ඉතාමත් බහුලව දක්නට ලැබුණු දෙයක්. ඉතින් අඬහැරය ඒ මොහොතේ එතන ශබ්දයෙන් ඒ හාන ස්ථානයේ සිටින මිනිසුන් ප්‍රමාණය සහ සීසාන ප්‍රමාණය කොයිතරම් භූමි ප්‍රමාණයද සීසාන්නේ කියන එක අවබෝධ කරගන්න පුළුවන්ලු. මේ සමස්ත පද්‍යයෙන්ම මේ පද්‍ය පන්තියෙන්ම ලබා දෙන්නේ අපිට මිනිසුන්ගේ හැසිරීමෙන් ඒ මිනිසුන් කොයි වගේද කියන දේ හඳුනා ගන්නට පුළුවන් කියන කාරණයයි. නහින දෙහින කාලෙට පින් කෙරුම යුත බහින කලට කූරින් විල්වලින් නෙත. බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත පනින රිල උන්ට ඉනිමං පලක් නැත. වියං අර්ථවත්ව මේ කවියෙන් කියවෙන්නේ කුමක්ද යන්න බලන්න. නහින දෙහින කාලෙට පින් කරාට වැඩක් තියේද? නහින දෙහින කාලේ අපි වයසට ගියාම අපි පින් දහම් කොයිතරම් කරත් එහි පළක් නැහැ. මොකද අපිට වයසට ගියාම අපේ කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ. එතකොට අපිට පින් කරන්නට තරම් අපේ මනස එකක තැනක තියාගන්නට බෑ. ඒ වගේමයි වහින කාලෙට කූරින් විල්වලින් නැත. කූරින් ගැමි ජනබස් සහරක් මෙතන තියෙනවා. කූරින් කියලා මෙතන කියන්නේ මාළුන්ට. මාළු විල්වලින් උඩට එන්නේ වහින කාලෙටලු. වතුරු ගොඩක් පිරුණමලු. බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත. ගලාගෙන යන දිය දහරින් දිය දෝතක් ගත්තට මුකුත් වෙන්නේ නැහැලු. ඒ වගේම පනින රිල උන්ට ඉනිමං පලක් නැත. පනින රිල උන්ට මොකටද ඉනිමන්? ඉතින් මේ කවියනුත් කියවෙනවා අපි තරුණ කාලයේදී පුළුවන් තරම් පින්දහම් කරමින් ඒ බුදුදහම පැත්තට නැඹුරු වෙන්න. වයසට ගියාම ඒවා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ කලට වෙලාවට සුදුසු දේවල් කරන්න ඕනි. නිෂ්ඵල දේවල් වලට අපි කාලය වැය කරන්න එපා. ධර්මයේ කියන ගංගාව ගලාගෙන යද්දී ඒකෙන් පුංචි දිය දෝතක් ගත්තා කියලා මුකුත් වෙන්නේ නැහැ. අපි ඒ වගේ ප්‍රයෝජන ගන්න ඕනි කියන උපදේශය මේක ව්‍යංගාර්ථවත්ව යතිවරයෙකුගේ විලාසයෙන් ධර්ම දේශකයෙකුගේ විලාසයෙන් පොදු ජනයාට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් සරල ගැමි බස් සහරක් උපයෝගී කරගෙන උපදේශය ලබා දී තියෙනවා. වරද පෙනෙන තරමට වැරදුනා නොවේ. වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. වරද පෙනෙති වැඩ නූගත් අයට වරද කියන වචනය මුලට යොදා ගනිමින් ඒ වගේම නොවේ කියන වචනය අගට යොදා ගනිමින් එලි සමය එලි වැට රකිමින් ශබ්ද රසය තුළින් අපූර්වත්වයෙන් යුතුව අර්ථ රසය ඉස්මතු කරමින් සර්වකාලීන වැදගත් කමින් යුතු උපදේශනයක් ලබා දීමට එදා ජන කවියා සමත් වී තිබෙනවා. ගොඩල්ලේ තරම දැනගෙන ලිඳ කපනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන
තද බඳිනු කඳ බඳිනු තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු. අපි අපේ තරම දැනගන්න ඕනි. ඇඟිල්ලේ තරමට ඉදිවෙන්න කියලා උපදේශයක් දීලා තියෙන උපදේශ වාක්‍යයක් නැත්තම් අපිට සුපුරුදු කතාවක් තියෙනවා නේද? ඉතින් ඒ කතාව කවියකින් අරගෙන ආපු ආකාරය තමයි මේ කවියෙන් පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ අපි 50000ක පඩියක් අරගෙන ලක්ෂ එකහමාරක දෙක වැඩ කරන්නට ගියොත් අපි එරෙනව නේද? අන්න ඒ වගේ තමයි අතීතයේත් මිනිසුන්ට උපදෙස් දීලා තියෙනවා ඔයාට කරන්න. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද දත නැතිදා උක් දඬු ගිනි තපින්ටද පෙර නැතිදා ගහගත්තේ දිනන්ටද යුද නැතිදා කඟ කොස් කොටන්ටද ඇස් නැතිදා ඇස් පෙනෙන්නේ නැතුව වයසට ගිය දවසට පොත ගන්නේ කියවන්නටද දත නැතිදා දත් හැලිලා ගිය දවසට දත් නැති වෙනකොට උක් දඬු හපන්නට බෑ අපිට. ඉතින් ඒ උක් දඬු අපිට ගිනි තපින්නට දර අවුලවන්නටද? වේර නැතිදා ගහ ගත්තේ දිනන්ටද? සවි ශක්තිය නැති කලට ගහ ගන්නට පිටියට පිවිසෙන්නේ දිනන්නට හැකි නිසාද? යුද නැතිදා ඇතිදා නැති කඟ කොස් කොටන්ටද යුද්ධයට නැති කඩුව කොස් කොටන්ටද අපිට අවශ්‍ය කාලයේදී අවශ්‍ය දේවල් කරන්නට කියන උපදේශය අපූර්වත්වයෙන් යුතුව පාඨක මනසට කාවැද්දු නැත්තම් ශ්‍රාවක මනසට කාවැද්දු අපූර්ව නැත්තම් කවියාගේ තිබ්බ ප්‍රතිභාපූර්ණත්වය මනාව පැහැදිලි වෙන කවි පන්තියක් විදිහට ජන කවියක් ලෙස මෙය හඳුනා ගන්නට පුළුවන්. එක් උනදාට උක් දණ්ඩේ පැනිසේමා වෙන් උනදාට යක් බෙරයේ දෙබරේ වදසේමා ගොසින් ගොසින් කටු අත්තේ අගසේමා ඉතින් ලඳේ කරවිල තිම්බටු සේමා. ගෘහස්ත ජීවිතය ගැන කවියා දෙන අපූර්ව උපදේශයක් තමයි මින්ගම්මිමාන කරන්නේ. බලන්න කවියා කියනවා එක් උණු දාට උක්දණ්ඩේ පැනිසේමා. සැමියා සහ බිරිඳ එක වහලක් යටට ආව දවසට ඒ මුල් කාලයේදී හරියට පැණි බේරෙන උක් දණ්ඩක් වගේ ආදරය සෙනෙහස උතුරනවා. එනමුත් කාලය කෙමෙන් ගෙවී යද්දී ඔවුන්ගේ ආලය යල් පැන ගොස් කල්ලිකුත් වෙනවා. කල්ලිකුත් වුණු කෑම කන්නට නොහැකි වන්නාක් සේම ආදරය කල් ඉකුත්තුණු පවුල් පසුබිම්මය තුළ සැමියාට බිරිඳ කරවිල තිබ්බටු වගේ තිත්ත වෙනවා. මේ පවුලක් තුළ තියෙන කටුක යථාර්ථය කවියා පෙන්වන අපූර්ව බව අපූර්වත්වය බලන්න ඒ කවියේ කියනවා වෙන්නුණු දාට යක් දෙබරේ වදසේමා කියලා. දෙන්න එක වහලක් යට හිටියත් හදවත් දෙක දෙපැත්තක නම් හරියට දෙඹරයක වදයක් වගේ. ඒ දෙඹර වදේ තියෙන කටුක බව පවුල් පසුබිම්බයක් තුලත් දකින්නට ලැබෙනවා. රන් නිමනේ සිටිමුත් දුක නැති වෙද්ද පැණි මීයේ කෑමුත් බඩගිනි නැද්ද මිනි බරණින් සැදුමුත් ගත නොදිරද්ද පැණි වරකා ගසටත් හෙන නොවදිද්ද
එතනදිත් කවියා යතිවරයෙකුගේ විලාශයෙන් ධර්මදේශනාත්මක උපදේශයක් තමයි ගෙනහැර පාන්නේ. අපේ රන් අබරණින් සැරසි රත්තරන් මාලිගාවක ජීවත් වුණත් අපේ කර්ම ඵලය අනුව අපිට දුක් විඳින්නට ඇතනම් ඒ දුක් අපි අනිවාර්යෙන්ම විඳිය යුතුයි. පැණි වරක ගහටත් හෙන ගහන්නාක්සේ කර්මයට අපි සියලුම දෙනා යටත් කියන දේ කවියා උපදේශයක් ලෙස ගෙනහැර දැක්වුවා. සංකේතාත්මකව මෙතනදී කවියා පෙන්නනවා බලන්න ඒ කර්මඵල විග්‍රහය ඔහු කියන්නේ සංකේත විලසින්. රන් නිමනේ සිටිමු දුක නැති වෙද්ද අපිට රත්තරන් විමානයක හිටියත් දුක කියන දේ දැනෙනවා. පැණි මීයේ කෑමුත් බඩගිනි නැද්ද? මී පැණි කෑවත් බඩගිනි කියන දේ ඇති වෙනවා. මිනි බරණින් දුමුත් ගත නොදිරත් මිනි ආභරණ වලින් අපේ ගත වහලා තිබුණත් අපේ ශරීරය අපේ මේ සිරුර දිරාපත් වෙනවා, ජරාවටපත් වෙනවා. පැණි වරක ගසටත් හෙන නොවදිත් පැණි වරක ගහටත් හෙන ගහන්න පුළුවන්, අකුණු වදින්නට පුළුවන්. ඒ වගේම අපේ ජීවිතත් කර්මයට අනුව ඵල විපාක විඳින්නටම සිදු වෙනවා. අඳුරු කළුවරේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනි හුල දියේ හෙලා අනුන් ලියන් දැක තමලියට තලා පෙලා තලතලා දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා. මේ පෙන්නන්නෙත් අපේ පවුල් පසුබිම තුළ සැමියා සහ බිරිඳගේ දූරස්ත භාවයයි. බොහෝ විට එකම ගෙයින් එකම හෝටලෙන් කෑවම කාලයක් යද්දී ඒක නීරස වෙනවා. ඉතින් මේ පවුල තුලත් බොහෝ විට සැමියාට අන්න ඒ දේ සිදු වෙනවා. ඉතින් සැමියා දුවන මුවන් දැක පලා අතාරිනවා. වෙන අනුන්ගේ ලියන් දමල යන ලියන් తాවකාලික ලියන් දැක තමන්ගේ ආදරණීය බිරිඳට තමන් විශ්වාස කරලා තමන්ගේ ගෙදරට ගොඩ වැදුණු බිරිඳට තලනවා, පෙළනවා, දුක් පීඩා දෙනවා. මේ මුග්ධ මෝඩකම කරන්නට එපා කියන උපදේශය රසවත් අපූර්වත්වයෙන් යුතුව සිව්පද ආරයෙන් කවියා ගෙනහැර දැක්වූ ආකාරයයි. සමස්ත පද්‍ය පන්තිය තුලම අපිට උපමා, රූපක, අලංකාර වගේම ගැමි බස්සහරත් දැක ගන්නට පුළුවන් අවස්ථා රැසක් හමු වුණා. එක්කුණ දාට උක්දණ්ඩේ පැණිසීම, වෙන්නුණු දාට යක් දෙබරේ වදසීම, ඒ පෙළ පුරාම උපමා 4ක් තියෙනවා. උපමා 4කින් තමයි කවියා පෙන්වන්නේ පෞල් පසුබිමේ තියෙන කටුක යථාර්ථය. මේ ආකාරයෙන් සර්වකාලීන වැදගත්කමින් යුතු සෑම සමාජයකම සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හැකි සමාජය සුගතිගාමී කරවන්නට නැමැත්තම් සමාජය යහපත් සමාජයක් බවට ප්‍රතිනිර්මාණය කරන්නට එදා පැරණි ජන සමාජයේ විසූ ජන කවියා සමත් වූ ආකාරය මේ සමස්ත පද්‍ය පන්තිය තුලින්ම අපිට මනාව පැහැදිලි වෙනවා.